මේ ඉන්නේ මද කිවි චාලියෙක්. මද සමය ගත කරන්නේ එතන ඒ අලි රංචුවත් එක්ක මේ උඩවල ජාතික වන උද්‍යානය එහෙම නැත්නම් උඩවල නැෂනල් සෆාරි පාක් එක උදෑසන කාලේ මේ ඉන්නේ අලි කුඩා අලි රංචුවක්. අලි රංචුවේ අලි ගෑනු සතුන් කීප දෙනෙක් එක්ක මද කිමුණු එක අලියෙක් මෙතන පේන්නේ මේ ඉන්න අලියා මද කිමුණු අලියෙක්. සාමාන්‍ය මොකද තුවාල වෙලාද කියලා හිතන්න අමාරු චුටි තියෙනවා 60 උඩින් පොඩි තුවාලයක් වෙන්න ඕනි මං හිතන්නේ. මට එහායින් ඉන්න චූටි අලි පැටියෙකුත් ඒ අලි පැටියා මම දිනත් එක්ක ආහාර ගන්න මේ මද කිමුණු අලියට එහා පැත්තෙන් අර ඉන්නේ තලි ගැහණු සතෙක්. රංචුවක් වශයෙන් කුඩා අලි පැටියා දැන් අපිට පේනවා. මමත් එක්ක ආහාර ගනිමින් ඉන්න මාසයකට විතර මාසයක් වගේ වයස වගේ අලි පැටියෙක් තමයි මං හිතන්නේ ඉන්නේ. ලොකු වයසක් නැහැ පේන අලි පැටියට විදියට. අන්න ආහාර ගැනීමේදී උගේ පුරුද්දක් මං හිතන්නේ කකුලෙන් හොඳට තනකොළ වලට තනකොළ ගලවල එක හොඳට සුද්ධ කර ගන්නවා හොඳින් මේ කරලා. තමන්ගේ ඉදිරිපය යොදා ගන්නවා තනකොළ ගැලවීමට පොළවත් එක්ක මේ දසර උඩවල ජාතික වන උද්‍යානයේ වර්ෂාපතනයේ ඇදහිලා යන බව තමයි දැනගන්න ලැබුණේ. ජලය දැන් නම් වැව් එහෙම පිරලා තියෙනවා. අලියතුන්ට ආහාරත් තියෙනවා හොඳට. තනකොළේම හොඳට පැවිලා තියෙනවා. වේලි කාල ගුණය ඉවර වෙලා දැන් වර්ෂාව ඇදහැරෙන නිසා ඒක අලින්ට මහත් ආශා පිටුවහලක් ආහාර සොයා ගැනීමට දුර ගමන් කරන්න එච්චර උවමනා වෙන්නේ නැහැ දැන්. වතුර හොයා ගන්නත් දුර යන්න ඕනේ නැහැ වැව් පිරලා තියෙන හින්දා. දැන් අපෙන් ඈතට යනවා කුඩා අලි පැටියත් මමත් තමන්ගේ මද කාලේ ගත කරන්න මද කිපුණු මේ අලියා අංචුවට එක් වෙලා ඉන්නේ. තමන්ගේ පාඩුවේ ආහාර ගන්නවා. තියෙන පාදේ මොනවා හරි ආබාධයක් පේන්න තියෙන්නේ දකුණු පාදේ පිටුපස පාදේ නිකන් දීච්ච ස්වභාවයක් පේනවා බඩත් එක්ක ඒ කොටස. එතන මොනවා හරි ආබාධයකින් තමයි පෙළෙන්නේ මං හිතන්නේ. කකුලත් ඒ කකුලට එච්චර
බරක් දෙන්නේ නැති වාට ඒ ඉන්නකොට ඒ කකුල අපහසුයෙන් වගේ තමයි තියන් ඉන්නවා පේන්නේ.